අපි හැදුවා අඩි 30ක් උසර හැදුවා මේ net එක ගැහුවා. සහ දිග පළලත් එක්ක බැලුවාම ඔය එන හැම එක්කෙනාම කියන්නේ මේ මෙතන සෙල්ලම් කරන එක නිකන් මේ එළිය සෙල්ලම් කරන ග්‍රවුන්ඩ් එක සෙල්ලම් කරන ෆීලිං එකම තියෙනවා කියලා. ඊට අමතරව ඒකෙත් කියන්න ඕනේ ක්‍රිකට් ෆ්ලෝ එකෙත් අපි highest quality carpets ඔක්කොම use කරලා තියෙන හැම product එකක්ම top of the range දාලා තියෙන්නේ. even අපි අර බෝල් දුවගෙනලා බෝල දාන තැනට එතෙන්ට අපිට මේ ඔය මේ ක්‍රිකට් බෝඩ් එකෙන් එහෙම ඒ වගේ ස්පෙෂලිස්ට්ලා අයිඩියා එකක් දුන්නා ඕගොල්ලන්ට සල්ලි වියදම් කරන්න පුළුවන් නම් මේ තව ඩිවෙලොප් කරන්න පුළුවන් බෝලේ දාන තැන බෝලගේ දනිස්ස ගැනවා සැලකිලිමත් නම් එතෙන්ට රබර් පෑඩ් එකක් දාන්න ඕනේ කියලා. අපි කරේ කොන්ක්‍රීට් එක ඩ්‍රොප් කරලා ඒකට රබර් අඟලක් ගණකම තියෙන රබර් පෑඩ්ස් දැම්මා. ඒ එක පෑඩ් එකක් රුපියල් 25000ක් වෙනවා. අපි ඒ වගේ 8ක්ද කොහෙද දාලා තියෙනවා. කියන්නේ සල්ලි ගියා කකුලේ තියෙද්දි ඉම්පැක්ට් එක කකුලේ තියෙද්දි දුවගෙන ඇවිල්ලා උඩ පයින්නකොට එයාට දැනෙන්නේ නැහැ කකුලට අපහසුවක් නැහැ. දැන් ගොඩක් තැන්වල එහෙම නැහැ කියලා අපි කරපු අය කියන්නේ නැහැ මේවා හැමතැනම දාලා නැහැ කියලා. බට් මම කිව්වේ නැහැ. අපි හදන එක ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් එකකට හදන්න ඕනේ. සහ ප්ලේ කරන කට්ටියගේ මේ හෙල්ත් එක පැත්තෙන් ඒගොල්ලන්ගේ බෙනිෆිට් එක ඒගොල්ලෝගේ පැත්තෙන් බලලා මේක අපි කරන්න පුළුවන් උස්සස්ම විදිහට කරන්න ඕනේ කියන එක. ඒ වගේම බැඩ්මින්ටන් ස්ටේඩියම් එක ගත්තොත් බැඩ්මින්ටන් කෝර්ට්ස් දෙකක් තියෙනවා. ඒකෙත් ලොකු හයිට් එකක් තියෙනවා අඩි 40ක් විතර. ඒකත් අපි හදලා තියෙන්නේ දැන් ක්‍රිකට් ස්ටේඩියම් එක ගත්තොත් ඒක ෆුට්සාල් සහ ක්‍රිකට් දෙකම පාවිච්චි කරන්න පුළුවන් විදියට. එතකොට කියන්නේ අත දිගෑරලා ක්‍රිකට් ගහන්න පුළුවන් කකුල් හොඳට ෆුල් කික් කරලා උඩට එනකන් මේ ෆුට්බෝල් ගහන්න පුළුවන්. බැඩ්මින්ටන් ස්ටේඩියම් එකත් ඒ වගේ ඒකෙත් හොඳට උසට මේ හදලා තියෙනවා අඩි 40ක් විතර වගේ උසට. එතකොට ඒක අපි යූස් කරගෙන හිටන් ඉන්නවා ඉස්සරහදී ටේබල් ටෙනිස් වලටත් ඒ විදිහට ප්ලෑන් කරලා තියෙනවා. එතකොට ස්පෝර්ට්ස් 4ක් ඊට අමතරව තියෙනවා ෆ්‍රන්ට් එකේ දැනට අපි ඉතාලගෙන ඉන්නවා. දැනට අපි ඕපන් කරපු කෑල්ලේ තියෙන්නේ මාෂල් ආර්ට්ස් සහ ඩාන්සින් ස්ටුඩියෝ එකක් අපි හැදුවා. ඒක අපි යූස් කරනවා මාෂල් ආර්ට්ස් සුම්බා සම්බා එරොබික්ස් ඒ ඕනේ එකට. දැනට ඒක මේ අනිත් කැලේ ටික හදනවා. ෆේස් 1 එක තමයි අපි දැන් ඕපන් කරේ. දැන් අපි කම්ප්ලීට් වුණාම කොහොමද කියන එක හිතුවොත් එහෙම අපේ එකේ තියෙනවා බැඩ්මින්ටන්, ක්‍රිකට්, ෆුට්සාල්, ඊළඟට ටේබල් ටෙනිස්, ෂූටින්, ආචරි ෂූටින් තියෙනවා. ෂූටින් සහ ආචරි තියෙනවා. මොකද ෂූටින් සහ ආචරි හොඳ ගේම් එකක්. මේ අපේ පැතිවල කොහෙවත් තැනක එහෙම ෆැසිලිටි එකක් නැහැ. මොකද ඊසිලි ඔලිම්පික් මෙඩල් එකකුත් ගන්න පුළුවන් එක. ඒක ෂූටින්, ආචරි, ක්ලයිම්බින් වෝල් එකක් තියෙනවා. ක්ලයිම්බින් වෝල් එක තමයි මම හිතන්නේ ඒක ලංකාවේ මේ ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් එකේ කියන්නේ මේ හයිකින් යන අයව මේ එවරස්ට් වගේ හයිකින් යන අය වුණා ට්‍රේන් කරන්න පුළුවන් જાති ඉන්ටර්නැෂනල් ක්ලයිම්බින් වෝල් එකක්. අඩි කීයක්? අඩි 45ක් උසයි. අඩි 45ක් උසයි.